ඒ වැඩ වර්ජනය දිගටම කරනවද මොකද්ද දැන් මේක කොහොමද දිගටම යනවද මොකද්ද තත්ත්වය? මං හිතන්නේ මේ වැඩ වර්ජනය පැය 48ක් නෙමෙයි අඩු ගානේ විනාඩි 48ක්වත් කරගෙන යනවද නැද්ද කියන තීරණය ගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යවරයා. මේ වැඩ වර්ජනය කරන්න අපිව තල්ලු කරෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා. මේ ලයිස්තුව සම්බන්ධයෙන් තියෙන මූලික එකඟතාවයන් පවා උල්ලංඝනය කරමින් ඒ නිසා ඒක එතනින් එහාට අරගෙන යනවද නැද්ද කියන කාරණේටත් අපිව තල්ලු කරන්නේ එතනට අපිව පත් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ බලධාරීන්. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිව එතනට පත් නොකරයි කියලා. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන වගකීම තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම. ඒතකොට අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් සඳහා අවශ්‍ය කරන සියලු පසුබිම් සාධක පසුබිම සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වුන්ට පැන යා නොහැකි වගකීමක්. නමුත් මේ වගකීමෙන් විතරනෙමින් තමයි වුන් මේ මොහොතේ කටයුතු කරන්නේ. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට ඕනෑම මොහොතක මේ වැඩ වර්ජන තීරණය සමාලෝචනය කරන්න අපි සූදානම්. ඒ කියන්නේ යලි සලකා බලන්න අපි සූදානම්. හැබැයි මේ එකකතාවයන් මත ක්‍රියාත්මක වෙන්න ඕනේ. සාකච්ඡා මේසේදී එකකතාවයන් සම්බන්ධයෙන් නැති වෙලා තියෙන ඒ මූලික එකකතාවයන් යලි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එනිසා මේ තියෙන ප්‍රවණතාවයන් නිරන්තරයෙන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විදිහට අපි සමාලෝචනය කරමින් ඉන්නේ, සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගයේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ හෙට දවසේදී මොකද වෙන්නේ, එයින් එහාට මොකද වෙන්නේ කියන කාරණේ සම්බන්ධව අපි තීරණ ගන්න සූදානම්ින් ඉන්නවා. දැන් ඔබතුමාලගේ ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නයට මේ ගැටලුව निराකරණය කරන්න උත්සාහ කරා කියලා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ එතකොට? අපිත් අහන්නේ එහෙම තමයි මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණේ තමයි. මොකද ජනාධිපතිතුමා අපේ සභාපතිතුමාත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට තමයි සෞඛ්‍ය අමාත්‍යතුමාත් එක්ක මේ සාකච්ඡාව කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි කටයුතු කළේ. එතකොට එතනදී තිබු මූලික එකතාවය තමයි ප්‍රශ්නේ විසඳනකම් අදාළ ප්‍රශ්නගත ක්‍රියාවලිය නතර වෙන්න ඕනේ. ක්‍රිකට් තරගයක තීරණයක් තුන්වෙනි විනිසුරුට දැම්මට පස්සේ තුන්වෙනි විනිසුරුගේ තීරණය එනකම් මැච් එක ගහන්නේ නැහනේ. දැන් මේ වෙලා තියෙන තුන්වෙනි විනිසුරු තීරණය බලන අතරේ තව කට්ටියක් බෝලේ බැට් එකයි හොරෙන් අරගෙන ගිහලා වෙන තැනක මැච් එක ගහන්න පටන් අරගෙන. ඉතින් අපිත් අහන්නේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණේ තමයි. මොකද තීරණ එක තැනකින් ප්‍රකාශයටපත් වෙනවා. ඒ තීරණ සම්බන්ධව එකඟතාවයන් තියෙනවා. එහෙම තියෙද්දි වෙන පැත්තකින් තව කණ්ඩායමක් මේ විදිහට කඩාකප්පල්කාරී විදිහට හැසිරෙනවා. ඒකට ඒක තමයි අපි අහන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන් තොරවද මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගමන් කරන්න කියලා. අපි දිගටම කිව්වා වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා. වෛද්‍යවරුන්ගේ පැමිණිලි ගණනාවක් තියෙනවා අයගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් රිංගවල ඉන්න ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා. මේක ඇතුලේ දේශපාලනය කරන්න හදනවා සමහරව. ඒ තුල අපිට තේරෙන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දේශපාලන අනාගතය විනාශ කරන්න හදනවාද කියලා කණ්ඩායමක් එකතු වෙලා. කොහොම වුණත් අපිත් අහන්නේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? කවුද මෙහෙම කරේ කියන කාරණේ මම හිතන්නේ රටට හෙළිදරව් විය යුතුයි. මොකද එහෙම හෙළිදරව් කිරීමේ වැදගත්කම තියෙන්නේ මේ මොහොතේදී මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ඇති නොවිය යුතු ගැටලුවක් අර්බුදයක් ඇති කරලා ඒ තුල ජනතාව පීඩාවට පත් කරලා තියෙන්නේ අදාළ කණ්ඩායම. එහෙම කරේ ඇයි කියන එක විතරක් නෙමෙයි කවුද කියන කාරණේත් අපි විශ්වාස කරනවා රටට හෙළිදරව් විය යුතුයි. සාකච්ඡාවට යනවද? සාකච්ඡාව තියෙනවා නම් ඕනෑම මොහොතක අපි සාකච්ඡා කරන්න සූදානම්ින් ඉන්නවා. අපි සාකච්ඡාවට එකඟයි. සාකච්ඡාවට එන්න කියපු පළවෙනි මොහොතේම අපි පෙර වැඩ වර්ජනය නතර කරා. හැම වෙලාවෙම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නේ සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන්න අපි සූදානම්ින් ඉන්නේ. තියෙනවා නම් යනවා කියන්නේ එහෙම නැද්ද? නෑ මේකට අපිට සාකච්ඡාව තියෙනවා කියන තහවුරුව ලබා දීලා තියෙනවා. නමුත් සාකච්ඡාවේ වේලාව සම්බන්ධයෙන් තාම අපිට දැනුම් දීලා නැහැ. මොකද සෞඛ්‍ය අමාත්‍යතුමා අද දවසේ තමයි ලංකාවට එන්නේ. එතුමා විදේශගත වෙලා ඉන්නේ. මොකද එතුමාත් කිව්වේ විදේශගත වෙලා ලංකාවට ආපු සැනින් මේ සාකච්ඡාව කරන්න එතුමා සූදානම් කියලා. ඒක ධනාත්මක දෙයක් අපි දකින විදිහට. හැබැයි මේ සාකච්ඡාව කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන්න ඕන අපි විශ්වාස කරන විදිහට. එතුමායි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකතු වෙලා සාකච්ඡාව කරනකොට වෙන කණ්ඩායමක් ඇවිල්ලා සාකච්ඡාව කඩාකප්පල් කරන විදිහේ දේවල් පසුබිම සිද්ධ වෙනවා නම් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඕනෑම මොහොතක අපි සාකච්ඡාවට සූදානම්. සාකච්ඡාවෙන් මේ ගැටලු විසඳන්න අපි ඕනෑම මොහොතක සූදානම්ින් ඉන්නවා. අවසාන ප්‍රශ්නය මේ වර්ජන වලින් පීඩාවටපත් වෙන්නේ ජනතාව. ජනතාව ගැන දුකක් නැද්ද? පැහැදිලිව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ සෞඛ්‍ය සේවාවේ තියෙන සංවේදීතාවය සම්බන්ධයෙන් අපි ඊටාම අවධානයෙන් ඉන්නේ. ඒ සංකීර්ණ බව, ඒ සංවේදීතාවය ගැන අපි බොහොම අවධානයෙන් තමයි වැඩ කටයුතු කරන්නේ හැම වෙලාවකම. ඒ නිසා තමයි අපි හැම වෙලෙම කියන්නේ බැරිම තැන විතර අපි වැඩ වර්ජනය කරන්නේ. වැඩ වර්ජනය කරත් අපි හදිසි ප්‍රතිකාර සේවා නතර කරන්නේ නැහැ. පිළිකාරෝහල් වල, පිළිකා ප්‍රතිකාර ඒකකවල, වකුගඩු ප්‍රතිකාර ඒකකවල වැඩ වර්ජනය කරන්නේ නැහැ. අපි වැඩ කරනවා. ඒ වගේම ළමා රෝහල් වල, මාතෘ රෝහල් වල ඒ සායන කටයුතු හෝ ඒ ප්‍රතිකාර කටයුතු නතර වෙන්නේත් නැහැ. ඒතකොට මේ වගේ බොහොම සීමා සහිත කොටසක තමයි මේ වැඩ වර්ජනයේ ක්‍රියාවලිය අපි කරන්නේ. එකම දේ අපි වැඩ වර්ජනය කරන්නේ බැරිම තැනක විතරයි. ඒතකොට මේ බැරිම තැනට අපිව තල්ලු කරපු කණ්ඩායම් තමයි මේ හරහා ජනතාවට එන පීඩාවේ වගකීම් බාර ගන්න ඕනේ. මොකද හැම වෙලාවෙම
මේ රටේ සෞඛ්‍ය පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම තියෙන සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒතකොට ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම පරිසරය සකස් කිරීම ඔවුන්ගේ වගකීමක්. ඔවුන්ට මේ රටේ ජනතාව වැටුප් ගෙවන්නේ ඒ වෙනුවෙන්. ඔවුන්ව පත් කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්. ඒතකොට එහෙම නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේම සෞඛ්‍ය අමාත්‍යවරයාම නැත්තම් සෞඛ්‍ය අමාත්‍යාංශින්න කවුරු හරි මේ විදිහේ ප්‍රශ්න ඇති කළා ගැටුම් ඇති කළා සෞඛ්‍ය පද්ධතියින් යම් යම් කණ්ඩායම් වැඩ වර්ජන වලට තල්ලු කරනවා නම් අපිට තියෙන ප්‍රශ්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ ඉඳගෙන මේගොල්ලෝ කරන්නේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවා විනාශ කරන එකද කියන කාරණාව අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඇති කළේ අපි නෙමෙයි. මේ ප්‍රශ්නේ විසඳන තැන අපි ඉන්නේ. මේ ප්‍රශ්නේ නිර්මාණය කළේ රජවයි නිලධාරීන්ගේ සංගමය නෙමෙයි. මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න තැන තමයි අපි ඉන්නේ. ඒ නිසා තමයි සාකච්ඡාවට එළඹුණු පළවෙනි තැනදීම මේ වැඩ වර්ජන ක්‍රියාවලියෙන් ඉවත් වෙලා ඒ එකඟතාවයන් අනුව වැඩ කටයුතු කරන්න අපි එකඟ වුණේ. හැබැයි එකඟතාවයන් පවා දැන් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ තුල තමයි අපිට වැඩ වර්ජන වලට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා එතනට අපිව තල්ලු කරපු කණ්ඩායම් මේකේ වගකීම සම්පූර්ණයෙන් බාර ගන්න ඕනේ. දැන් කොහොම හරි මේකදී මේ ප්‍රශ්නේ විසඳන්න ජනාධිපතිතුමා ඔබතුමාලා කියන විදිහට මැදිහත් වුණානේ. එතකොට ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසයක් තියෙනවද මේ ප්‍රශ්නේ යහපත් විදිහට විසඳන්න කටයුතු කරાવી කියලා? අපි හැම වෙලාවෙම වැඩ කරන්නේ මේ රටේ ජනාධිපතිතුමා හෝ මේ රටේ රාජ්‍ය නායකයා හෝ ඕනම අමාත්‍යවරයෙක් සමග පුද්ගලයාට වඩා ඔවුන් ගන්න තීන්දුව తీරනත් එක්ක ඔවුන්ගේ ප්‍රතිපත්තිත්. නිසා පැහැදිලිව අපි ජනාධිපතිතුමා ගැන ඉතාම තද විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තියෙන නිසා තමයි එතුමා දුරකථන සාකච්ඡාවෙන් පස්සේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් එක්ක මේ සාකච්ඡාව කරන්න තීරණය ලැබුණු මොහොතේම වැඩ වර්ජනය නතර කළා අපි සාකච්ඡා මේසෙට එන්නේ. මොකද අපි දිගට මිල්ලුවෙත් මේක සාකච්ඡා කරන්නනේ. මේක සාකච්ඡා කළ විසඳ ගන්න සාකච්ඡා කළ විසඳෙන්නේ නැති නිසා තමයි වැඩ වර්ජන වලට අපිට යන්න ඕනේ අන්තිමට. ඒතර ඊළඟ මොහොතෙත් නැවත සාකච්ඡා මේසයට සෞඛ්‍ය අමාත්‍යවරයා එන්න එකඟ වෙන තැනදී තමයි මේ වැඩ වර්ජන හමුවේ සහ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමත් එක්ක අපි තීරණය කරේ ඒ தත්ත්වය තුළ මේ වැඩ වර්ජන නතර කළා සාකච්ඡාවේ මේ ප්‍රශ්න විසඳන්න. ඊට හේතුව එතුමා මේ රටේ රාජ්‍ය නායකයා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා. ඒතකොට එතුමා අපි විශ්වාස කරනවා. එතුමා තමයි මේ රටේ සංකේතය. අපි එතුමා විශ්වාස කරනවා. ඒතකොට මේ විශ්වාසයේ මත පදනම තමයි වැඩ කටයුතු කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමා විශ්වාස කරලා අපි වැඩ කටයුතු කරනකොට එතුමා වටේ ඉන්න කණ්ඩායම් එතුමත් එක්ක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න කණ්ඩායම් විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ දමන විදිහ වැඩ කටයුතු තමයි මේ කරන්නේ. ඒතකොට මේ තුර සිද්ධ වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන විතරක් නෙමෙයි. මේ රටේ වෛද්‍යවරුන් අවසානයේ පොදුවේ මේ ආණ්ඩුව සහ ජනාධිපතිතුමා කෙරෙහි කලකිරවන විශ්වාසය බිඳ වැටෙන වැඩ කටයුත්තක් තමයි මේ කරන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ එතුමා ගැන විශ්වාසයෙන් අපි වැඩ කටයුතු කරනවා. ඒ විශ්වාසය රකින්න වෘත්තීය සමිති ක්‍රියාවලිය තුළ විශ්වාසය කියන්නේ බොහොම මූලික අංගයක්. ඒ නිසා මේ මූල ධර්මය රකින්න කියන ඉල්ලීම තමයි අපේ තියෙන්නේ. ජනාධිපතිතුමා කිව්වේ ඇමතුමාට දැනුවත් කරේ වෛද්‍යවරුන් සාකච්ඡාවක් දීලා මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා. ඒතර ඇමතුමා වෛද්‍යවරුන් මේ රවට්ටලද නැත්නම් මේ පළව් කලේකම් මේකේ එළියදාදින් ඇමතුමාව දන්නේ කොහොමද? ඒක අපි දන්නේ නැහැ. මතන ඒක සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මතම අපිට අහන්න වෙන අද සාකච්ඡාවේදී. මොකද ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේක සාකච්ඡා මේසෙ විසඳ ගන්න සෞඛ්‍ය අමාත්‍යතුමා එකඟ වුණා. එතුමා සාකච්ඡා මේසෙට එන්න එකඟ වුණා. ඒ එකඟ වෙනකොට ඒ ක්‍රියාවලිය ඇතුළේ තිබ්බ මූලික එකඟතාවයන් ගණනාවක් තිබ්බා. ඒතකොට ඒ එකඟතාවයන් තමයි මේ බිඳ දමලා තියෙන්නේ. ඒතර වැදගත් දේ තමයි මේ එකඟතාවයන් බිඳ දමලා තියෙන්නේ උල්ලංඝනය කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යතුමා මේ රටේ නැති වෙලාවක. මෙතන දැන් මතක් කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යතුමා මේ විදිහටම ප්‍රශ්න වලට පිළිතුරු දීලා එතුමා විදේශගත වුණාට පස්සේ මේ එකඟතාවයන් බිඳ දාලා ප්‍රශ්න සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් පාර්ශවයන් ප්‍රශ්න නිර්මාණය කරව පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා මේක සෞඛ්‍ය අමාත්‍යතුමාටත් සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට සහ එතුමාගේ දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් බොහොම තීරණාත්මක මොහොතක්. මොකද එතුමාටත් තීරණය කරගන්නවා එතුමාගේ දේශපාලන ජීවිතයේ දේශපාලන අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් මෙතන යනවාද කියලා එතුමාටත් මම හිතන්නේ හොයලා බලන්න සිද්ධ වෙනවා. මොකද එතුමා එකඟතාවයන්ට ඇවිල්ලා සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ යම් තැනකට ඇවිල්ලා දෙපාර්ශවයේ එකඟතාවයකට ඇවිල්ලා ඉන්න මොහොතකදී නැවත මේක මැද්දට ගින්දර දාලා මේ ප්‍රශ්නේ ගිනි අවුලන්නේ කවුද කියලා මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමාම රටට හෙළිදරව් කළ යුතුයි. අපි විශ්වාස කරනවා අද දවසේදී සාකච්ඡාවේදීත් මේ සම්බන්ධයෙන් එතුමත් එක්ක සාකච්ඡා කරන්න. දැන් සාර්ථක වැඩ යනවද කරදරේ? වැඩ වර්ජනයේ මේකට සමස්ත රෝහල් පද්ධතිය පුරාම ක්‍රියාත්මක වෙනවා. අද දින උදෑසන 8 සිට මේ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අපි ආරම්භ කරා. සමස්ත රෝහල් පද්ධතිය පුරාම සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර සේවාවන් කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර රෝගියංශය, සායන ආදී සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් රෝහල් පද්ධතිය පුරාම හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මකයි. වැඩ වර්ජනයේ තිබ්බා කියලා මේ රටේ කිසිම රෝගියෙකුගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ කියන තහවුරු අපිට දෙන්න පුළුවන්. හැබැයි කොහොමද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහායක් නැහැ නේ කියමු. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අපි දැක්ක පහුගිය දවස්වලදී තිබ්බ මාධ්‍ය සාකච්ඡාවකදී යම් ප්‍රකාශයක් කරලා තිබ්බා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියන්නේ මේ රටේ 2000 ක අධික විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බොහොම සුළු පිරිසක් නියෝජනය කරන සංගමයක්.
මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඒ වගේ විශේෂයෙන් මේ රටේ සමස්ත වෛද්‍යවරුන්ට බලපාන ගැටලුවක් සම්බන්ධයෙන් ඒ වගේ ස්ථාවරයකට සිටීම ගැන මම හිතන්නේ මේ රටේ වෛද්‍යවරු විදියට දැඩි අප්‍රසාදයක් පළ කරලා තියෙනවා. කොහොමද එතුමන්ලා ඉන්නේ යම් ආකාරයක දේශපාලන ගමනක ඉන්නේ. ඒ නිසා දේශපාලනීකරණය වෙච්ච වෘත්තීය සමිතියක් විදියට තමයි මේ මොහොතේදී අපි දකින්නේ. ඒ නිසා මේ ප්‍රකාශකයන් අපි ලොකුවට තැකීමක් කරන්නේ නැහැ. ඊට වඩා වැදගත් වෙන්නේ මේ රටේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම සම්බන්ධයෙන් අපේ අවශ්‍ය මැදිහත් වීම සිදු කරන එක.